ඉතිහාසය ලියවීමට බහෝ කලකට පෙර ලංකා දූපතේ දියුණු ශිෂ්ටාචාරයක් බිහිවිය. මේක රත්රන්, දැනුම සහ අසමසම වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයේ අධිරාජ්‍යයක්. රාවණ රජු පාලකයෙකු පමණක් නොව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ පුරාණ දැනුම පිළිබඳ ප්‍රවීණයෙක්ද විය. ඔවුන්ගේ කාලයටවා බොහෝ ඉදිරියෙන් සිටි තාක්ෂණයන් නැති වූ විද්‍යාවන් මගින් බලගන්වන ලදී. එහෙත් අතීත පුරාවෘත්තයන් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨතම නිපැයුම වූයේ ගුරුත්වාකර්ෂණයටම අභියෝග කළ යන්ත්‍රයක් වන දණ්ඩු මොනරයයි. රන් මොනරෙකුසේ එය අහස්, මුහුදු සහ දුරබැහැර රටවල් හරහා ගමන් කළේය. රාවණා භූමිය, සාගරය සහ අහස පාලනය කරන රජු බවට පත්විය. කිසිදු රජෙකුට නොදෙවෙනි විය. රාවණා යුද්ධයට ගිය කල පොළොව පවා කම්පා වනවාසේ දැනිනි. සිරුරින් තුවාල වී ඇතත් ආත්මයෙන් නොකැඩී රාවණා තවමත් සිටගෙන සිටී. නැමිමට අකමැති වූ වැටුණු රජෙක් ලෙසය. ශ්‍රේෂ්ඨතම පුරාවෘත්ත පවා වැටිය යුතුය. නමුත් ඔවුන්ගේ බලය කිසිදා මැකී නොයයි. සීගිරිය නම් බලවත් පර්වතය මත රාවණ මහිමය නම් මාලිගාවක් නිර්මාණය කළේය. එහිදී අලංකාරය, යුද්ධයේදී පවා රාවණා ශිව දෙවියන්ට හිස නැමුවේයදු. භක්තිය, විනය සහ දිව්‍යමය බලය විසින් මෙහෙවන ලද රණශූර රජකි. රාවණා තම යුගයෙන් උබ්බට පාලනය කළේය. පරාජයෙන් නොව ශ්‍රේෂ්ඨත්වයෙන් සිහිපත් කරන ලද රජකි.